ජේම්ස් ඩේව් වොට්සන් අහලා තියෙන නමක්. මොහු තමයි DNA දිත්ත හෙලික්ස් ආකෘතිය සොයා ගැනීමේ පුරෝගාමියා වුණේ. ජේම්ස් වොට්සන් 1928 දී ඇමරිකාවේ චිකාගෝ නගරයේ උපත ලැබුවා. ඔහු ඇත්තටම කුඩා කාලයේ සිටම ජාන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉතාම උනන්දුවක් තිබ්බ අය. ඒ නිසාම ඔහු ජාන පිළිබඳව විශේෂ අධ්‍යයන කටයුතු කරා. 1950 දශකයේදී වොට්සන් මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයක් සමග එකතු වුණා. එහිදී ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එකතුව DNA අණුවේ ව්‍යුහය සොයා ගැනීම ආරම්භ කළා. පළමු වරට DNA වෙහි නිවැරදි ඩබල් හෙලික්ස් එහෙම නැත්නම් දිත්ත හෙලික්ස් ආකෘතිය ඉදිරිපත් කළා. මානව ඉතිහාසයේ විශිෂ්ටතම සොයා ගැනීමක් නිසා 1962 දී මෙම විශිෂ්ට සොයා ගැනීම සඳහා ෆිසියොලොජි ඕ මෙඩිසින් කියන කාණ්ඩය යටතේ නොබෙල් සම්මානයද හිමි වුණා. අවුරුදු 97ක ආයු කාලයක් වැළඳූ ජේම්ස් වොට්සන් නැමැති විශිෂ්ට විද්‍යාඥයා 2025 නොවැම්බර් 6 වන දින මෙලොවින් සමුගත්තා. ඔහු මෙලොවින් සමුගත්තත් අපි අද හෙට අනාගතයේ ඔවුන් මේ සොයාගත් විශිෂ්ට නිර්මාණය තවදුරටත් අධ්‍යයනය කරાવી. බයොලොජි ඉගෙන ගන්න අපි මේ DNA ආකෘතිය අනිවාර්යයෙන්ම ඉගෙන ගනිමු. ජේම්ස් වොට්සන් මහතාණනි ඔබට නිවන් සුවත් වේවා.